හතර දෙනාට නම බුදුහාමුදුරුවෝ දුන්නා භූතේ. මොකද මොන භූතේද? හතරක් හිටින්න නොමෑත ඉඩ දෙන්න කුසාදු හඬ වහලය යන්න උඩ සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පත්තව්‍ය ඒක රජ්‍යේන සංගස්ස ගමනේනවා සබ්බ ලෝකාදිපච්චේන සෝතාපට්ටි ඵලං වරන්ති. සදා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, අද මේ 2026 වර්ෂයේ ආරම්භක පොහොය දවසේ උදෑසන සිට මේ දක්වා සියලු වැඩසටහන් වලට සම්බන්ධ වෙලා මම තන්නේ විශේෂයෙන්ම කොළඹදී නායක හාමුදුරුවෝත් ඒ වගේම කිමන්දුලා නායක හාමුදුරුවෝත් වැඩම කරන්නට යෙදුණා. ඒ උන්වහන්සේලා මම තන්නේ තාමත්ම හරවත්තර දේශනා කීපයක් පවත්වන්නට යෙදුණා. ඉතින් ඒ නිසා සියලු දානයන් අතර ධර්ම දානය තමයි අංක 1. ඒ වගේ හොඳ ධර්ම දානයන් දෙකකට සම්බන්ධ වෙලා තමයි මේ වෙනකොට පිනින් පිරීලා ඉතිරිලා ගිහිල්ලා ඉන්නේ. ඒක නිසා දැන් මේ වෙලාවේ විශේෂයෙන් මේ ධර්ම දේශනාව පවත්වන්න සඳහා ප්‍රධාන දායකත්වය දරන්නේ ඒ ප්‍රියංගිකා දමයන්ති මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් මිය ගොස් වසර 19ක් වන KB පෙරේරා පියාටත් ඒ වගේම මිය ගොස් වසර 9ක් වන පේමෝති පෙරේරා මෑණියන්ටත් පින් පිණිස ඒ වගේම කහවලගේ සුනේත්‍රා මහත්මිය විසින් තමන් නමින් මියගිය මිය ගොස් වසර 2ක් වන සිරිසේන පියාණන්ටත් ඒ වගේම මිය ගොස් වසර 1කමාරක් වන පියසීලි කන්නන්ගර මෑණියන්ටත් පින් අනුමෝදන් කිරීම ඒ වගේම කමල් ශ්‍රියානි මහත්මිය විසින් මියගිය නිශාන්ත ජයන්ත පුතාට පින් අනුමෝදන් කිරීම සවස ගිලන්පස ලබා දීම හේමන්ති මහත්මිය ඇතුළු පවුලේ සැමට සිත ප්‍රාර්ථනා කිරීම මුඛ්‍ය පරමාර්ථය කරගෙන තමයි අද මේ ආකාරයට මේ ධර්ම දේශනාව පවත්වන්නට යෙදෙන්නේ. ඉතින් මේ කොලේ කියවන විටම සිල්වතන තියෙනවා ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ පින් අනුමෝදන් කරන්නට. පින් අනුමෝදන් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ සිල් ධර්ම දේශනාවේ මූලික අරමුණ වෙලා තියෙන්නේ පින් අනුමෝදන් කරන එක. ඒක හොඳයි. පින් අනුමෝදන් කරන්න ඕන. දැන් පින් අනුමෝදන් කරනවා කියනකොටම ඔයත් හිතාගෙන ඉන්නවා මේ ලෝකේ මරණයට පත්වන සියලු දෙනාට පින් ගන්න පුළුවන්ද? එහෙම හිතන්න හැබැයි මම මේකෙන් අදහස් කරන්නේ පින් දෙන එක වැරදි කියන එක. අපි පින් දෙන්නේ දන් දෙන නිසා. ඒක නැතර අපි දන්නේ නැහැ
මිය පරලොව ගියා කොගේ ගිය කෙනා කොතනද ඉන්නේ. හැබැයි මිය පරලොව ගිය කෙනා පින් ගන්න පුළුවන් තැනක ඉන්නත් පුළුවන්. පින් ගන්න බැරි තැනක ඉන්නත් පුළුවන්. මම හිතන්නේ ඊට වසර 19කට කලින් නේද මිය පරලොව ගියේ. ප්‍රධාන අරමුණ ඒ කියන්නේ මේට කලින් 19කට කලින් මිය පරලොව ගියා නම් දැන් අවුරුදු 18ක කොල්ලෙක්. නේ? දැන් අපි අවුරුදු 18ක කොල්ලෙකුට තමයි පින් දෙන්නේ. ඇයි? සාමාන්‍ය මනුස්ස ලෝකෙට ආවා නම්. ඒ වගේම තවත් ඒ වගේ නියපිර පරලෝකයේ කීප දෙනෙක් ඉන්නවා. ඉතින් අපි මේ දෙන පින් හැමෝටම ගන්න පුළුවන්ද? බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ පින් ගන්න නම් ඔබ දන්නවා කෙනෙක් මේ පරලෝකයට පස්සේ උපදින තැන් 4යි තියෙන්නේ. ඒ වගේ තමයි විතරයක් ඇතුළේ උපදිනවා, අම්මා කෙනෙක්ගේ බඩේ උපදිනවා, එහෙම නැත්නම් ඕපපාතික උපදිනවා, එහෙම නැත්නම් කුණුකාණු පරලෝකෙ උපදිනවා. ඕපපාතික උප්පත්තියක් ලබන කොටස් අතරේද පරදත්තුක ජීවීන් කියලා කොටසක් ඉන්නවා. ඒ තැනක ඉපදිලා ඉන්නවා නම් ඔවුන්ට පුළුවන්කමක් තියෙනවා මොනවාද? පින් අනුමෝදන් වෙන්නට. ඉතින් කොහොමද බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ? පුඤ්ඤානි පරලෝකස්මින් පතිත්තා හොති ප්‍රාණා. ඒ කියන්නේ මිය පරලෝක ගියාට පස්සේ දෙන්න පුළුවන් එකම දේ තමයි පින්. අපි දන්නේ එන පින් ගන්න තැනක ඉන්නවා දිය යුතුයම. ඒ වගේම පුඤ්ඤානි පති ගන්නත්ති ප්‍රියඥාති ආගතං සදා. ඒ කියන්නේ මිය පරලෝකයේ කෙනෙකුට හරියට පින දෙන එක අපි මහා කැලෑවක් අතර මංගලා ඉන්නකොට ලෙඩ දුකක් හැදිලා තනි වෙලා ඉන්න වෙලාවක එහෙම නැත්නම් පිටරටක කොහේ හරි ගිහිල්ලා අපි අඳුරන්නේ නැති දෙනක කෙනෙක් ඉන්න වෙලාවක කවුරු හරියක් දැක්කහම අපි අඳුරන කෙනෙක් දැක්කොත් මොන වගේ සතුටක් එනවද? ඒ වගේ සතුටක් එනවලු මේ පින් දුන්නා. ඉතින් ඒක නිසා අපි කෙනෙක්ව සතුටින් තියන්න ඕන නිසා තමයි මේ විදිහට පින් අනුමෝදන් කරන්නේ. ඉතින් මේ ඇත්තන්ද බෞද්ධයන් හැටියට අපි විශ්වාස කරනවා මේ මිය පරලෝකයේ ඇත්තට මේ පින් අනුමෝදන් කරන්න පුළුවන් කියලා බුද්ධ දේශනාවේ සඳහන් වෙන ආකාරයට. අපි දන්න මිට අවුරුදු 2580කට කලින් එදා සේනානි බිම්බිසාර රජතුමාගේ රජමාලිගාවට වැඩම කරපු වෙලාවේ ඒ මියගිය කල්ප 92ක් තිස්සේ මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට තිලෝගුණ්ඩ සූත්‍රය දේශනා කරා බුදුහාමුදුරුවෝ අද වගේ පොයි දවසක. ඉතින් ඒක නිසා අපිද අද ඒ ආකාරයටම අපේ මීට වසර කිහිපයකට කලින් මිය පරලෝකයේ ඇත්තන්ට පින් අනුමෝදන් කරනවා. හැබැයි ඒ වගේම මේ ධර්ම දේශනා ප්‍රවත්වීම තුලින් සම්බදානං ධම්මජානං විනාද මියගිය ඇත්තන්ට පින් දෙනවා වගේම ජීවත් වෙලා ඉන්නා වූ අපිටද ඊටාමත්ම වැදගත්. ඇයි? අපි කවුද කියන එක අවබෝධ කරගන්න පුළුවන්. අපි ආරම්භ කොටද කියලා අවබෝධ කරගන්න පුළුවන්. අන්තිමට ආපු වැඩේ ඉවර කරලා දානත් කැපකිරීමක් කරන්න පුළුවන් නම් පුළුවන්. ඉතින් අන්න ඒක නිසා සම්බදානං මේ ධර්ම දානේ තාමත්ම වැදගත්. ඒ වගේම මේ මිය පරලෝකයේ ඇත්තන්ට පින් අනුමෝදන් කරනවට වගේම අපිටත් නිවන් දකින්න පුළුවන් නම් මේ ගමන ඉවර කරන්න පුළුවන් නම් අන්න ඒක නිසා මම මාතෘකාවට දාගත්තා පත්තව්‍ය ඒක රාජ්‍යය. මම උදිත කලාවලයි ගැන ඒ කියන්නේ රටවල් කීපයක් යටත් කරගෙන ඒ සියලු රටවල් වලට අධිරාජ්‍යයක් හැටියට රජකම් කරනවට වඩා හොඳයිලු සෝවාන් වෙන එක. ඒ වගේම සග්ගස්ස ගමන එනවා. මේ ලෝකේ අපි දන්නවා 31 තලයක් තියෙනවා. බ්‍රහ්ම ලෝක 20ක්, දිව්‍ය ලෝක 6ක්, මනුෂ්‍ය ලෝකයක්, සතර අපායක්. සතර අපායයි, මනුෂ්‍ය ලෝකේ 5යි, දිව්‍ය ලෝක 6යි, 11යි. බ්‍රහ්ම ලෝක 20යි, 31යි. මේ 31 තලයක් තියෙනවා. මෙන්න මේ 31 තලේ නරක තැන් පැත්තකට දාලා හොඳ තැන් දිහා බලාගෙන ඒ හොඳ තැන් වලම දිව්‍ය ලෝකවලම අපි තුන් දිව්‍ය ලෝක 6 කියලා චතුර් මහා රාජිකය, යාමය, තුසිතය, නිර්මාණාරතේ, පරිනිමිත වසවර්තියන් මේ සියලු දිව්‍ය ලෝකවල සැරිසරනවාට වඩා හොඳයිලු වක්‍රම සෝතාපන්න වුණා. ඇයි එහෙම කියන්නේ? හේතුව දිව්‍ය ලෝකවල සැප. දිව්‍ය ලෝකවල තියෙන සැපද
අපිට අත්හරින්නට වෙනවා. හැබැයි අපි පර්චේස් 10ක් හදාගන්න, ඒකේ ටයිල් ටික අල්ලගන්න, ඒකට අවශ්‍ය කරන බඩු ටික ගන්න පුදුමාකාර සමනක නිරත වෙලා ඉන්නවා. පොයටද පොයේ නිකන් බලාගෙන ඉන්නවා OT කරන්න. ඇයි? දවස් 3ක විතර පඩිය හම්බ වෙනවා. OT කරලා ගන්න පුළුවන් දවස් 3ක පඩිය ගන්න පුළුවන් ටයිල් ටික අල්ල ගන්න පුළුවන් කාමරේ නිදා ගන්න පුළුවන් අවුරුදු 10ක් විතර. හැබැයි බණ ඇහුවොත් ටයිල් ටික නැහැ, අල්ලගත්තේ නැහැ, නිදා ගන්න බැරි වුණා, වැඩේ දුන්නා සංසාරෙට. එනම් වඩා වැදගත් එක තෝරගන්න එක අවශ්‍යයි. හැබැයි මේ අවුරුද්ද පළවෙනි පොය එහෙනම් 2026 ආරම්භයක් ගන්න වෙනවා. මේ ධර්ම දේශනාව පවත්වන සියවත්තන්ටත් ලැබුවවරුද්ද සුළුසුළුවරුද්දක් වෙන්න තමන්ගේ හිතවල තියෙන සිල් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වෙන්න අවශ්‍ය කරන කටයුතු ඉෂ්ට සිද්ධ වෙන්න කියලා සුළුසුළුවරුද්දක් වේවා කියලා විහාරස්ථානයේ විශේෂයෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එහෙමනම් මේ සංසාර ගමනටත් අද දවස අවබෝධ කරගන්නට දවසක් කරගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සිල්ගත් නැත්තන්ට අවුරුද්දේ දැන් සෑහෙන තාවක් සීල අරගෙන ඇති. ඒ සිල්ගත් හේතුව විශේෂයෙන් මේ අවුරුද්දේ අනුම ගානේ සෝවාන් වෙන්න මොකද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හිතන්න පුළුවන් ඉනහත් යනවා කට්ටිය මේ නිදිමත අස්සේ නිදිමතද කාටරි ගොත්තේ මේකක් තියෙනවා කියලා පිටිපස්සේ මම කියන කරුණා මේකක් දෙනවා පිටිපස්සේ ඉන හැරවනේ නේද මම කතා කරලා කියනවා අන්න ලක්ෂ 10ක් තියෙනවා කියලා මොකෝ ඉන යන්න තියනා යනවා හැබැයි මම කිව්වා සෝතාපන්න වෙනවා කියලා ඊටත් වඩා ඉන යනවා සාධාරණයි එයි මෙනිකෙන් මේ ජීවිත කාලෙ වුණා සතුටින් ඉන්න පුළුවන් සෝවන්න ආයි දුක් විඳින්නේ අටවතාවයි. උපදින්නේ අටවතාවයි උපරිම. ඒ වගේම නැවත වතාවක් මැරෙන්නේ අටවතාවයි. උපරිම. ඊට වඩා අඩුවෙන් මොන වැඩේ සුද්ධ කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. දැන් මේ දුක් විඳින සත්‍යෝ දිහා බැලුවාම මේ එළිය බැලුවොත් වෙල් ආයෙ බැලුවොත් ඕන තරම් සත්තු ඉන්නවා. අර කොක්ක කරනවා. මම හිතන්නේ උන් ලුණු දාන්න නැති වෙති. උන් මිරිස් දාන්න නැති වෙති. ඔහේ ඔබ එකක් ගිලලා දාන්න නැති. ඒක නිසා රහ නැති වෙති. හැබැයි එහෙම ගිලින්න අල්ල ගන්න ඕනේ බොහොමාවකින් එකක් අල්ලගත්තාම අල්ලන්න බෑ. උණුත් පියාඹල යන නැති, බඩගාල යන නැති, හැංගෙන්නේ නැති. ඒක නිසා කන්නහම් වෙන්නේද සමහර විට දවසකට එක වේලක් වෙන්න ඇති. ඉතින් ඒ වගේ දුක නවතිනවා කියන්නේ ඒ හැට පේන වැරදිලා මල පෙරිතෙක් නෝනේ. ඉතින් ඒ වගේ දේවල් නවතිනවා කියලා කියන්නේ සතුටුයි. හැබැයි දැන් තියෙන ප්‍රශ්නේ අපි හඳුන්නේ ප්‍රාර්ථනා කරනට හම්බ වෙන්නේ නැහැ. මට දැන් අවුරුදු කරන්නේ කීයද? 79 කොහොම හරි සිල් නම් ගත්තා දැන් වෙලාවක් හම්බුනේ නැහැ. මොකද සෝතාපට්ටි ඵලය. දැන් මේ සෝවාන් වෙනවා කියලා කියන්නේ දැන් කාට හරි පෙන්වන්න පුළුවන් නම් මම සෝවාන් වෙලා කියලා තෝ. නිකන් හරි මට පුළුවන් නම් පෙන්වන්න අපරාධෝ හාමුදුරුවෝ සෝවාන් වෙලා. ලංකාවේ මිනිස්සු තාක්ෂණ කාගෙන ඉන්නේ. අපි පන්සලට ආරාධනා කරලා ගෙදරට ගිහින් අද යන්නේ පන්සල පිස්සු. පන්සල හොඳයි. හොඳට කරනවා පන්සල බෑ එන්නේ. බුදුහාමුදුරුවෝ එළවන කියලා එන්නේ. ඇයි? සිතුවිල්ලක් තියෙනවා. යන්නේ නැහැ මපස. බඳන්නේ කියාට වැඩකුත් නැහැ මට වැඩකුත් නැහැ. නමුත් ඒක තමයි සීනේ. යන්නේ නැහැ. නමුත් කවුරුවත් යන්නේ නැහැ ඇත්ත. කතා කරන්න එපා. අපේ කට්ටිය කොහොමද අනේ මචං වරෙන් යන්න පන්සලට අද දාන පූජා කරනවලු අද පූජාවක් තියනවලු මාළිකවත් තියෙන දීලෙන් පොන්නේ තනියෙන් ඉන්නේ. එහෙම කතා කරන්නේ නැහැ කොහොමද? හැබැයි යන්න හදනවා නේ බොහේ යන්න එපා. වරෙන් මාත් එක්ක මම දෙන්නම් සල්ලි නෑ කන්නක් දෙන්නවා. මගේ අවසනාවද ධර්මයේ අවසනාවද අපේ අවසනාවද කියන දන්නේ නැහැ. කොහොම වුණාවත් එහෙනම් අපිට ඕනේ අපේ අමුණ සෝතාපට්ටි වෙන්න.
සෝවාන් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ මම දැක්කා. මම මෙතනින් අර වාහනේකට බලලා යනකොට අරහංගලොත් කිව්වා සෝවාන් වෙනකොට අයින් වෙනවා කරුණ තුනක්. ඇත්තටම ඒ කරුණ තුන අයින් වෙනවද නැද්ද කියලා බලන්න. දැන් බුද්ධියෙන් උසස්ම පුද්ගලයා. එහෙම නැත්නම් බුදු ප්‍රධාන වහන්සේ. දේශනා කරා මොකද්ද මේ මුළු ලෝකෙම අරගත්තා අරගෙන කිව්වා දෙකක් තියෙනවා. මොකද තියෙන්නේ නාම රූප. නාම රූප කියලා දෙකක් තියෙනවා කියලා කිව්වා. එහෙනම් මොනවදනේ නාම මොනවදනේ රූප? ලොකුවට බය වෙන්න එපා. හිත ගල් කරගන්න එපා. ටිකක් වෙලා යනකොට තේරෙන්නේ නැහැ. ලොකුවට හිතන්න එපා. රූප කියලා කිව්වේ මේ ඇහක් තියෙනවනේ. ඇහක් තියෙනවා. කනක් තියෙනවා. නාසයක් තියෙනවා. දිවක් තියෙනවා. ශරීරයක් තියෙනවා. මේවට කියනවා රූප. ඕගොල්ලෝ තව මොනවද තියෙන්නේ? ඇගොනම් රූපේ කියනවා. තව මොනවද තියෙන්නේ? දැන් ඕගොල්ලෝ අහලා තියෙනවනේ මිනිහෙක් වුණා මොනවද තියෙන්නේ? කයයි අපිට එහෙම එකක් නැහැ. හිතක් කියලා එකක් අහන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ අවුරුදු 18 20 කිව්ව නේද? මගේ හිත බින්දා ඉව නැත කාටරේ. ඊළඟ නැති. එක්කෝ කියනවා අපි ගාව තියෙනවා හිතක් කියලා. එහෙනම් ආන්නේ හිතට කියනවා නාම ධර්මයක්. මේ හයතම කියනවා රූප ධර්මයක්. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා මේ ලෝකේ තියෙනවා දෙකක්. හරිද? නාම රූප කියලා එකක් තියෙනවා. ඇත්තටම ඔයාගෙන බලන්නකො. ඔයාට හිතක් තියෙනවද? මොනවා හරි ඔයාට නොලැබෙනකොට නියපොතු ටික දඟලනවද? හම්බුන්නේ නැහැ කියන්නේ. එහෙමත් නැත්නම් ඔයාට අපි හිතමු මෙතෙන්ට අතනින් දැන් බැහැගෙන එනකොට අර කාර් එක රිවර්ස් කරනකොට 5000 කොලයක් තියෙනවා. චුට්ටක් නැගගෙන එනකොට අඩි මට ඉස්සරහින් ආපු පොඩි එකා හොලගත්තා. එතකොට ඒ ගැන නිකන් දුකක් හරි මොකක් හරි සිතුවිල්ලක් එයි කියලා හිතෙනවා. එහෙම ඇවිල්ලා තියෙනවා. එනවා. එනවාට සිතක් තියෙනවා. ඒක අර කිව්වා ඔයා බෑ කිව්වොත් මගේ හිත වාවන්නේ. එහෙම කියලා මොකද කරගත්තේ? ගහගත්ත ගැටේ දැන් කාවා කට්ට. දැන් ඒ ඇවිච් එක ගලව ගන්න බැරුව අපි දුක් විඳිනවා. ඉතින් හරි. නමුත් මේ කියාගෙන ආවේ නාම කියලා එකක් තියෙනවා, රූප කියලා එකක් තියෙනවා. එහෙනම් මේ ශරීරේ මොකද කියන්නේ? බුදුහාමුදුරුවෝ කියනවා නාමංච රූපංච. අපි දැන් පොඩ්ඩක් නාමයේ හිත කියන එකට පොඩ්ඩක් කොහොමද තියෙන්නේලා මේ හය විතර චුට්ටක් බලන්න. දැන් ඕගොල්ලෝ කියනවා මගේ ඇහැ. දැන් ඕගොල්ලෝ රූප අරූපය නම් කරලා බලන්න. ඇහැ. අනිත් එක කන. අනිත් එක නාසය. අනිත් එක දිව. අනිත් එක ශරීරය. බලන්න අපි කරපු ගොම් වැඩි. බුදුහාමුදුරුවෝ කියනවා ඇහැ කියන එකක් නැල්ලු. අපි කියනවා ඇහැ මගේ. මේ ලෝකේ බුද්ධියෙන් වැළිව කෙනා කියනවා ඇහැ කියන එකක් නැහැ. කනක් කියන එකක් නැහැ. මනුස්සයෙක් කියන එකක් නැත්නම් සුමේ පුරුෂයෙක් කියලා එහෙම නැත්නම් ස්වාම පුරුෂයෙක් කියලා එහෙම නැත්නම් ආත්මයක් තියනවා කියන අපි කියන්නේ නේද? අන්තරට ඇවිල්ලා අපේ සිහිය මැරිලා ආත්මෙක ඉන්නේ. බුදුහාමුදුරුවෝ කියන එහෙම එකක් නෑ. ආත්මය කියන එකක් තියෙනවා නම් ඒක ආත්ම දිට්ඨියකට වැටෙනවා. අපි ආත්මයක් තියෙනවා කියලා හිතපු ගමන්ම ඒක ආත්ම දිට්ඨිය. ආත්ම දිට්ඨිය කියන්නේ අපිට පේන දේ වැරදි. ਉਹ වැරදියට පේන හින්දා අපි කියනවා ඒකට මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටිය කියන කෙනාට සෝවාන් වෙන්න බෑ. අපි කියනවා සෝවාන් වෙන කෙනා ගාව තියෙනවලු සම්මා දිට්ඨිය. එනම් පොඩි ගැටලුවක් තියෙනවා.
බුදුහාමුදුරුවෝ කියනවා මම කියලා කෙනෙකුත් නැතිලු. වෙන කෙනෙක් කියලා නැතිලු. මගේ කියන්නේ නැතිලු. ඇහක් කියලා හේකුත් නැතිලු. එහෙනම් මොකක්ද? ඒක තමයි අපිත් මේ ඉස්සරහගෙන වාඩි වෙලා අහන්නේ නේ. මොකක්ද තියෙන්නේ? ඔයගොල්ලෝ අහනවා මගේ. ඒක දැනගන්න තමයි අපි ආනන්ද කියහම මොකද තියෙන්නේ? නේ. හැබැයි බුදුහාමුදුරුවෝ කියනවා ඇහකුත් නැහැ, කනකුත් නැහැ, දිවකුත් නැහැ, ශරීරයකුත් නැහැ, මම කියලා කෙනෙකුත් නැහැ, වානරයෙක් කියලාකුත් නැහැ. අන්තිමට කියනවා මොකුත්ම නැහැ. ශුන්‍යතාවයක්ම තියෙන්නේ. එහෙමනම් තියනවා නම් මොකද වෙන්නේ? ඇත කියන අර්ථය ගන්නවා. ඒක වැරදි. බුදුහාමුදුරුවෝ මේ ලෝකේ කිසි දෙයක් නැහැ කියන්නේ නැහැ. නැහැ කිව්වොත් ඒකත් වැරදි. ඇත කිව්වත් වැරදි, නැත කිව්වත් වැරදි. තියෙනවා එකක් හේතුප්‍රත්‍යයෙන් හේතු සකස් වුණොතින් වැඩේ සිද්ධ වෙනවා අච්චරයි. දැන් මේ ලෝකේ හේතුවක් තියෙනවා. මොකද ඉවර කරන්න බැරි දෙයක්. උදේට කනවා ඉවර කරන්න බෑ. ආයි දවල්ට කනවා ඒ හොඳ වෙන්නේ නැහැ. රැය වෙද්දී හැදෙනවා. රැයට කනවා ආයි උදේ වෙද්දී හැදෙනවා. මොකද දෙඩේ බඩගින්න. හැබැයි මේ දෙඩේ හොඳ කරන්න ගියාම මේ ලෝකේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා තියනවලු ගති හතරක්. මොකද තියෙන ගති හතර? තද ගතියක් කියලා එකක් තියෙනවා. තියෙනවද නැද්ද? අපේ දත් ගත්තොත් තදයිනේ. නියපොතු ගත්තොත් තදයි. ආන්නේ හිත බුදුහාමුදුරුවෝ කියනවා මේකේ තියෙනවලු තද ගතියක්. තියෙනවද නැද්ද? තියෙනවා. ඊට පස්සේ කියනවා මේ ශරීරයේ තියෙනවලු වැగిරෙන ගතියක්. නැද්ද තියෙනවද? මෙතන කවුරු හරි ඉන්නවද එහෙම වැగిරෙන ගතියක් නැති කෙනෙක්? අනේ අපි හාමුදුරුවෝ මගේ ගාවට ගන්නෑ. එහෙම වෙන්න බෑ. මල මුත්‍රා කරනවා බඩ ගහගෙන එළියට යනවා ඇඟේ ලේද හැම කැපුවොත් වැක්කිරෙනවා. එහෙනම් ද්‍රව ගතියක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි. මේ ශරීරයේ උණුසුමක්ද තියෙනවා. මේ පෙරේදාව මීයෙන් එනවා කියලා උමක්. ඕගොල්ලොත් එනවනේ උණට බෙහෙත් ගන්න. ගිහිල්ලා දොස්තරට මොකද කියන්නේ? මට උණලු. පට්ටපල් බො. බුදුහාමුදුරුවෝ කියනවා මම කියලා එකේ නෑ. හැබැයි අපි කියන්නේ මොකද? මට උණ. එහෙනම් අපි මම කියන ගන්න තාක්කල් මිත්‍යා දෘෂ්ටි වැරදි දෙයක්. මේක බලන්න හැබැයි ඇහැට නම් බෑ. මම මේ කියන්නේ කොහොමද අහන්න හිටියොත් හිතින් බලන්න පුළුවන්. මේක හිතයි නිවන් දැක්කේ ශරීරයෙන් නෙමෙයි නිවන් දැක්කේ. ඉතින් හිතින් බලමු ඈ. එකෙන් එකට කඩලා බලමු කොහොමද අල්ලන්නේ කියලා. ඊට පස්සේ දැන් මොකද කියන්නේ? මේ ශරීරයේ තියෙන උණුසුමක් කියන එක. මැරිච්චකම මේ දොස්තර මොකද ඒ බලන්න. ඇවිල්ලා බලනවා හීතල වෙලාද කියලා. ඔය වශයෙන් බලන්නේ. එහෙනම් එහෙම එකක් තිබ්බද නැද්ද? තිබ්බා. එහෙනම් බුදුහාමුදුරුවෝ කියන්නේ ඇත්තද බොරුද? ඇත්ත. එහෙනම් තද ගතිය තිබ්බා, වැగిරෙන ගතිය තිබ්බා, උණුසුම තිබ්බා. වාතය කියලා එකක් තියෙනවාලු. තියෙනවද නැද්ද? ඉස්කෝලේ යන කාලේ නම් අපිටද තිබ්බා. ඉස්කෝලේ උදේ පාන්දර ගියාම අර ජාතික එහෙම කියනකොට කළ තද කරගෙන ඉන්නේ. ඔය සමහරවල් තද කරගෙන වෙවුනවා. ඒ කටාරින්න බෑ. පිනා ඉන්න ඉස්සරහා පිනාගෙන පින්සිපල්ට. වැරදිලාවත් ඇරියෝටි බඩයට කපිනවනේ. පින්සිපල් ගන්න. ඒ විතරක් නෙවෙයි. මේ වගේ තැන්වල හිටියා. සමහර වෙලාවට බස් එකේ එහෙම යනකොට නේද? සීට් එකකින් නැගිටින්නෙත් නෑ. හරියට සීට් එකේ වාඩි වෙන්නෙත් නෑ. ඕක දෙක හයියෙන් එකට තද කරගෙන තමයි ඉන්නේ. ඇයි? මුළු බස් එකම මං හින්දා ගඳ ගහන්න පුළුවන්. එහෙනම් අපි ගාව වාතය තිබ්බා. බුදුහාමුදුරුවෝ කිව්වා ඇත්ත. මුන් හතර දෙනාට බුදුහාමුදුරුවෝ කිව්වා දැන් කරුණම්මා මං කිව්වා කරුණම් මේ කියලා කවුරු නැගිටලා ඉන්නේ. මේ කණුව ගාව ඉන්න එහා පැත්තේ ඉන්නේ කියලා නැගිටලා ඉන්නේ. මං කිව්වා තවත් නම් කමල්සල් මහත්මයා ඉන්නේ කිව්වොත් ඔය ඉස්සරහ පැත්තේ ඉන්නේ ඇන්නේ මෙතන ඉඳන්. ඇයි? එයාට දුන්නා නමක්. මොකක්ද? මෙයාගේ නම කරුණ. දැන් ඔයගොල්ලෝ කියන්නේ මේ
අර උඹලේ පන්සලේ බයිලා කියන්නේ ඔයගොල්ලෝ කියන්නේ දීපවස් මටත් දුන්නා එහෙම එකක්. ආමුන් හතර දෙනාට නම බුදුහාමුදුරුවෝ දුන්නා භූතේ. මොකද මොන භූතේද? හතරක් හිටින්න හතර මහා භූතයෝ කියලා කිව්වා. හැබැයි මොන හතර දෙනා මොකද වෙනසක් තියෙන්නේ? දැන් මේ අර බලන්න කොල්ල තුන් දෙනා. වැරදිලා හරි. එකෙකුට කතා කරන්න මෙහෙරට තියෙන්නේ. මොකක්ද? ඕගොල්ලෝ නගින් වැරදිලා හරි නැගිටලා ගියොත් අනිත් උන් දෙනා යනවා තමයි. ඕගොල්ලෝ බලන්න කුරුල්ලෝ රැල්ල පිටින් දිහා වෙන්න ගියා එකෙක් හරි වැටුණා නම් කම්පියේ සෙට් එකම බයි. මේ මුන් හතර දෙනා තේමයි. මුන් හතර දෙනාට තනියෙන් ඉන්න බෑ. එකට ඉන්න. මේ හතර දෙනාගේ පොඩි වැඩක් තියෙනවා. මුන් හතර දෙනා එකට එකතු වුණාම ඒ තරම් සිව් දෙයක් ගලවලා යනවා. මුන් හතර දෙනා එකට එකතු වුණාම මුන් හතර දෙනා හතරක් කියලා පේන්නේ නැති වෙන්න කොටයක් දාන්න. දැන් ඕගොල්ලෝ කියනවා මොකක්ද? දීපවස්. ඒකේ ආමුතුකේ. දැන් ඕගොල්ලෝ මට ආමුතුයි කියන්නේ ඇයි? දැන් අද කමල්සියානි මහත්මිය අපි කියනවා උගා උපාසකේ නෙවෙයි. ඇයි? ඇඳන් ඉන්නේ සායේ කරුණා උපාසිකාව ඇඳන් ඉන්නේ තීරෙද දීපවස් සිවුරක් දානි මුන් හතර දෙනා දාන් ඉන්න සිවුරේ හැටි තමයි වර්ණ ගන්ධ රස ඕජා කියලා තව හතරක් ඒ ගාප් කෝට් එකේ ඒක පාටක් තියෙනවා රසයක් තියෙනවා වර්ණයක් තියෙනවා නැහැ කියන බරුව ගඳකුත් තියෙනවා මේ මුන් හතර දෙනා දාන් ඉන්න කෝට් ඔය කෝට් එක ඇතුලේ මුන් හතර දෙනා කොච්චර සිවුම්ද කියනවා නම් අස්වැයගේ ලෝගහක් ගලවගෙන ඒක 16කට බලලා ගොඩ කවුරකට තියලා හිතාගන්න උපයිසේ අස්වැයගේ ලෝගහක් ගන්නවා. පේනවද? ඒක බලනවා 16ට. ඒක අර මහ ගල් කවුරක් තියෙනවා. තිය අර විදුලි ගහන චිස් ගා ඒක වෙනනේ ආන්ගේ වගේ එළියක් එනකොට අරක දෙකට බැලෙන්න විදින තරම් දක්ෂ මුන් හතර දෙනාට එකතු වීමේ වේගයක් තියෙනවා. මුන් හතර දෙනා කොච්චර වේගයකට වෙනවා හිතන්න. කොච්චර සිවුම් එකක්ද කොච්චර අමාරුකටද මුන් හතර දෙනා එකටමයි අර වගේ කෝට් එකක් දාගෙන ඉන්නේ. ඉතින් මෙන්න මේ භූතය හතර දෙනාට මොකද මොකදනවද? සතර මහා භූතය වතර දාගෙන කෝට්ටයක් දාගෙන ඒකින්ද මුන් හතර දෙනා එකටමයි. එතකොට බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම කතාවක් කියනවා. අපි කියනවා උපදිනවලු යක්කු ඉන්නවලු ප්‍රේතයෝ ඉන්නවලු දෙයියෝ ඉන්නවලු ඔක්කොම වල හැබැයි බුදුහාමුදුරුවෝ ඔක්කොම නැල්ලු ඒවා
බොරු ඉන්නේ ඕම් හතර දෙනා. හැබැයි මෙන්න මෙහෙම දෙයක් වෙනවා. බුද්ධ ආගමේ භවයක් පිළිගන්නේ නැහැ. පුනරුත්පත්තියක් පිළිගන්නේ නැහැ. පුනර්භවයක් පිළිගන්නේ නැහැ. ඒකට හේතුව දැන් ඔය අපි ගන්නවනේ ආහාර. දැන් මේ ලෝකයේ මේ හතර දෙනාගේ අඩු වැඩි භාවයක් තියෙනවා. මම කියව හතර දෙනාගේ තද ගතිය, වැగిරෙන ගතිය, වාතය, උණුසුම. දැන් මේ මයික් එකේ තියෙන්නේ ඔය හතර දෙනා තමයි. මේකේ තියෙන මුගේ කොට තද ගතිය තමයි වෙන්නේ. හැබැයි ඔයා කොච්චර බලන්න උණුසුමේ රසය වලදී චූටියද පේන්නේ නැති ප්‍රමාණයට වාතයද තියෙනවා. මේ ලෝකෙ කොහෙවත් නැහැ එහෙම හතර දෙනාම එකට නැති දා. මේ ලෝකේ ඕනම කතාවක් තියෙනවා පින්වත්නි ඕන දෙයක් ඒ කියන්නේ හට ගන්න හේතුව. දෙයක් හැදෙන්න හේතුවක් ඕන. හැබැයි විනාශ වෙන්න හේතුවක් ඕනේ. ඕගොල්ලෝ එංගලන්තේ යන ගෙදර හොදනම මේ ඔක්කොම ටික ලොක් කරලා බෝලාලා සෝක් කරලා හොදට හොදලා තියෙන යන්න ආන්ජලු යන පටන් ගන්න පුළුවන්. ඒ වගේ ලෝකේ ඕනම දෙයක් හටගන්න හේතු වුණාට විනාශ වෙන්න හේතුව නැහැ. ඒකට හේතුව මෙන්න මේ හතර දෙනාගේ මම අර කිව්ව උදාහරණය වගේ බුදුහාමුදුරුවෝ කොච්චර වේගින් ක්‍රියාත්මක වෙනවද? මේකට කියනවා චිත්තක්ෂණයක් කියලා. ඒ කියන්නේ තප්පරේ ලක්ෂයකට බෙදලා බැලුවොත් ආන්ගේකින් කොටස් 1000ක් විතර කියනවා. එකට එකතු කරාම යන කාලයේ සීමාව තුළ මෙන්න මෙතන මේ වගේ රූපයක් බේ වෙනවා කියන රූපයක වේගය. දැන් අපි පිළිපැදලා ගත්තාම හයියෙන් කරකවම බලන්න අපේ. ඇත්තටම බලන්න අපේ ආන්ගේ වගේ. ඉතින් මෙන්න මේ ශක්ති හතරක් තමයි තියෙන්නේ. මුන් හතර දෙනාගේ ස්වභාවය තමයි එකිනෙකට උදව් කරන්නේ. මේ ලෝකෙ තියෙන්නේ හැමදේම මේ හතර දෙනාගේ අඩු වැඩි වීමක් විතරයි. දැන් වතුරේම ද්‍රවගතිය වැඩි හැබැයි එතන අතර වෙනවන පොඩි ගන්නවක් තියෙනවා. මේ ලයිට් අපි ගන්ටාර දුන්න කියලා අපිට නමක් දැම්මට ඇත්තේ ඔකදී මේ සිමෙන්ති ගලුණු කැලේ වල බලමු. දැන් මම කාර් එක කියලා බලුවොත් මේ මහත්යගේ පොතන ටයර් තියෙනවා. වයර් කැලේ තියෙනවා. යකඩන්න තියෙනවා. ඔය ඔක්කොම එකට එකතු වුණාම අපි කියන්නේ කාර් එකේ ඔය වෙනුවෙන් ගත්තොත් උදේ කාර් එකක් නැහැ. ඉතින් මෙන්න මෙහෙම එකක් තියෙනවා. එතකොට බලන්න දැන් මේ ලෝකේ ඕගොල්ලෝ ආහාර ගන්නවනේ මොන එකද? අපේ ශරීරයේ උපනන් තියෙන්නේ. චිකන් ගන්නවනේ. කුකුලගේ මොනවද? ඔය හතරම ගහක මොකද වෙනවලු මිදියා? ඒක වතුර ගතියක් නේ. තියෙනවා. තද ගතියක් නේ. තියෙනවා. ඒකේ උණුසුම අඩු මට්ටමේ හැබැයි ඔය හතර හැම එකෙම තියෙනවා. අන්න ඒක නිසා බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම එකක් කියනවා. මොකද කියන්නේ මේ ලෝකේ අපි ආහාර හැටියට ගන්න හැම එකක්ම ඕම් ඔය හතරට අදාළයි. අපි ගන්න හැම ආහාරයක්ම ඔය හතරට අදාළයි. දැන් බලන්න අම්මා ගන්නවා ආහාර. ආහාර මොනවද ගන්නෙ? භූතයෝ හතර දෙනා. තාත්තා ගන්නවා ආහාර. ගන්නෙ මොනවද? භූතයෝ හතර දෙනා. අම්මා මේ ගන්න ආහාරය තුලින් මේකෙන් හදනවා ශ්‍රාවයක්. ඒක මොකද්ද? මේ හතර දෙනා ඒ හතරෙන් ගත්තේ ඒ හතරෙන් තමයි මේක වර්ධනය වෙන්නේ. ඒ හතරම උපයෝගී කියලා තව හදනවා ශ්‍රාවයක්. ඒකට කියනවා නම දීපවංශ වගේ ඩිම්බ.
ගන්න ආහාරය ඒක සතර මහා භූතය ඒකෙන ඒ විදියට ජීර්ණය වෙලා හැදෙනවා තවත් ද්‍රව්‍ය ඒකද හතර මහා භූතය ඒ චූටි ඒ දියරේද ඒක තියෙනවා එතකොට අම්මගේ ගර්භාෂය තුල මේ දියර දෙක එකට එකතු වෙනවා අපි ඔකට කියනවා සංසේචනය වෙනවා කියලා. හැබැයි මේ දියර දෙකක් එකට එකතු වුණාට ජීවේ බිහි වෙන්නේ. ඒ වත්තේ නම් පොඩ්ඩලවල තේරුණාට කමක් නැහැ. එහෙම එකතු වුණාම එකතු කර වාරයක් පාසා මේ ජීවියෙක් බිහි වෙන්නේ නැහැ කලරයක් කියලා කියන්නේ. එහෙනම් මෙන්න මේ දියර දෙක තුලට එන්නට ඕනේ මොකද්ද? විඥානයක්. අවසාන අපි ගන්න සිතුවිලි. සිත ගැන කතා කරන්නේ නෙවෙයි විඥානය හැදෙන විදිහ. එතකොට මේ සිතාම කියන්නේ රූප හැදෙන විදිහ. එතකොට මේ විඥානය කියනකුත් මේකට එකතු වෙනවා. එහෙනම් කරුණු තුනක එකතුවක් තමයි කලයක් කියලා කියන්නේ. දියර දෙකක් ඒකට එකතු වෙනවා. ඒකට විඥානය දැන ගන්න. බුදුහාමුදුරුවෝ කියනවා නාම රූප විඥාන පත්‍ය නාම රූප විඥානයේ නාම රූප දෙක විඥානය අරකට ගැසගත්තාම එතන මොකක්ද තියෙනවද? රූපෙකුත් තියෙනවා නාමෙකුත් තියෙනවා. ඒක නිසා අර හතර දෙනාට උදව් කරනවා ඒකේ ඉන්නවා ඒ තුළ විඥානය බහිනවා. එතකොට මෙන්න මේ සතර ආකාරයේ භූතය හතර දෙනාගෙන් චුට්ටක් අයින් වෙනවා ඇහැට. චුට්ටක් අයින් වෙනවා කනට. චුට්ටක් අයින් වෙනවා දිවට. චුට්ටක් අයින් වෙනවා ශරීරයට. එතකොට මෙන්න මේ සිතුවිල්ල තුළ මොකද වෙන්නේ? මේ සිතුවිල්ලේ විසින් මොකද කරන්නේ? මෙන්න මේ හතර දෙනාගේ ක්‍රියාවක් සිදු කරනවා. මොන හතර දෙනා එකට එකව කරලා ක්‍රියාවක් හදනවා. මොකක්ද හදන ක්‍රියාව? හිතන්න ඕගොල්ලෝ කියන්නේ ඇහැ කියලා එකක් එහෙම එකක් හදනවා. එතකොට අරකේ හදන මේ ඒ තුල අර සිතුවිල්ලට උදව් කරලා මේ හදන එක තුන් ආකාරයට හදනවා. කොහොමද හදන ආකාරය? එක්ක ඒ සිතුවිල්ල තුල අර ඇහැ කියන සතර මහා භූතය එකට එකතු කරලා හදන එක හොඳට ක්‍රියාත්මක කරලා හදනවා. ඒ සතර මහා භූතය ඒක හොඳට ක්‍රියාත්මක කරලා හදනවා. හැදුවාම ඇහැ හොඳට ඕපේ. සමහර විට අර සිතුවිල්ලෙන් දුන්නු සපෝට් එක නිසා අර භූතය හතර දෙනාගේ ක්‍රියාකාරීත්වයෙන් හදන එක බාහිර තමයි කියන්නේ. එතකොට මොකද? බාහිර අර ඒ හතර මහා භූතය හිටපුවුගේ අර සිතුවිල්ල වලින් දුන්නු ශක්තියට අරක ක්‍රියා කරලා නැහැ. මොකද ක්‍රියා කරන්නේ නැත්තේ? හතර මහා භූතය ක්‍රියා කරලා නැහැ. ඉපදෙනකොටම අන්ධයි, ජාති අන්ධ කියලා කියනවා. දැන් මෙන්න මේ සිතුවිල්ලක් නිසා හැදුවේ සතර මහා භූතයන්ගේ ක්‍රියාවලියක් හැදුවද නැත්නම් ඇහක් හැදුවද? අර සිතුවිල්ල කරේ මේ හතර දෙනාගේ ක්‍රියාවලියක් හැදුවා. අපි ඒකට දුන්නා නම මොකක්ද? මේ හතර දෙනාගේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහොමද? එකිනෙකට උදව් කරමින් ප්‍රත්‍යපන්න ධර්මයක් හැටියට.
ඒ කියන්නේ උදව් කරන ධර්මයක් උදව් කරන දේවල් ටික මේ මොනවා හරි අන්තව ටිකක් තියෙනවා. ඒකට උදව්වක් කරනවා. උදව්ව නිසා අලුත් දෙයක් හටගන්නවා. ඔයගොල්ලෝ ප්‍රත්‍යෝපන්න ධර්ම. දැන් උදාහරණයක් විදිහට මල් කුප්පියක් තියෙනවා. ඒකට හිරු එළිය වැටෙනවා. හිරු එළිය උදව් කරපු නිසා පිපෙනවා. ඒකට අපි කියනවා මල්. ඒ වගේම යම් කිසි විදියකින් ගිනි පෙට්ටියක් තියෙනවා, ගිනි කුරක් තියෙනවා, ගිනි කුර ගිනි පෙට්ටියේ ස්පර්ශ වුණේ හින්දා දැල්ලක් එනවා. ඒ ගිනි කුර උදව් කළා. මොකටද? අලුත් එකක් හදන්න. ඒ වගේ මේ සිතුවිල්ලට අනුව මේ සතර මහා භූතය වාතය තද ගතිය ද්‍රව ගතියට, ද්‍රව ගතිය වාතයට, වාතය උණුසුමට මුන් හතර දෙනා ක්‍රියා කර මොකක් කරනවද? එක හදනවා. ආන්ගේ උන්ගේ තියෙන ක්‍රියාවලිය බුදුහාමුදුරුවෝ කියනවා චිත්තක්ෂණ 16ක් තුල රූප කලාපයක් කියලා කියන්නේ ඇති වෙලා තප්පරයක් ලක්ෂයකට බෙදුවොත් ඒකට අපි කියනවා චිත්තක්ෂණයක් කියලා. ආන්ගේ වගේ 16ක් කාලයක් තුල මොකක් වෙනවද? ඒක ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. ආපස්සට තව එකක් ඒක නැති වෙනකොටම ඒක හේතු කරගෙන තව එකක් එනවා. ඒකත් ඒ වගේ 16ක් එනවා. ඔහොම මේක වර්ධනය වෙවි තියෙනවා. එතකොට මෙන්න මේ හදපු එකට අපි දුන්නු එක තමයි මොකද්ද? ඇහැ. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා ඔය ඇහැ කියන එක පුරාණ කර්මයටයි තියෙන්නේ. ඇත්තද බොරුද? මෙතන හැදුවේ ඇහැක් නෙමෙයි. මෙතන හැදුවේ ක්‍රියාවලිය. හතර මහා භූතයන්ගේ ක්‍රියාවලිය හැදුවේ කවුද? සිතට අනුව. අර බහැගත් විඥාණය පිරිසිදුයි. ඒක නිසා මේ හතර දෙනා හොඳට ක්‍රියා කරා. ඒක නිසා ඇහැ පුණා. මේ ආත්මේ කාගේ හරි කනට ගැහුවා, කේන්තින් හිටියා, තෝ මරණවා කිව්වා, බැස්ස විඥාණය දුර්වලයි. අර සතර මහා ආභාතයෝ එකිනෙකට ක්‍රියා උන්ගේ ක්‍රියාවලිය සිතුවිල්ල දුර්වල නිසා ක්‍රියාවලිය දුර්වලයි. හැදුනේ නැහැ. අන්න ඒක නිසා මතක තියාගන්න මෙතන තියෙන්නේ බුදුහාමුදුරුවෝ කියනවා නාමංච රූපංච. මොකක්ද තියෙනවද? සතර මහා භූතයෝ තියෙනවා. උන්ගේ ක්‍රියාවලියක් තියෙනවා. හැබැයි අපි මොකද කියන්නේ? ඕක අපිට පේනවද? ආන්න එහෙම දකින්න සිත හරි දේ දකින්නවා. අපි ඒ සිතට කියනවා සම්මා දිට්ඨිය. ඇහැ මගේ කියලා අරගෙන ඇහැ කියන එකක් හිතාගෙන ඇහැ අනිත්‍යයි කියලා මෙනෙහි කරාට ඒ දකින්න සිත වැරදි. ඒක මිත්‍යා දිට්ඨි. හැබැයි මේ ලෝකේ තව ඒවා තියෙනවා. මාත් කල්පනා කරන්නේ තියෙනවා. අන්දවසක් ඉන්නකොට ගෙදර මාත් කල්පනා කරලා මාරකට මේ දැන් අපි දන්නවා මේ සතර මහා භූතයන්ගේ හතර ක්‍රියා කරන්නේ. සිතුවිල්ලක් අනුව මෙතන ක්‍රියාවක් තියෙන්නේ. දැන් බලන්න යම් හතර මහා භූතයෝ විතර උත්තරක් කරනවා මේ රට. නාකව හැම ගමක. මම දවසක් ගෙදර යනකොට පොල් කටු ගන්නවා මම කල්පනා කරලා යකෝ පොල් කටු ගන්නේ පොල් කටු.
මම ආයෙත් මම මෙවල ඉස්සරහට ගිහුණා ඌ කියන්නේ මොකද්ද කියලා. ඒ වගේට අපේ අයියේ පොඩි එකා ඌ වාහනේ දැක ගමම ඌට තේරෙන්නේ නැහැ. ඌ කියන පොකටු ගන්නවා පොල්කටු ගන්නවා ඒ වෙන්නේ බෑනේ. හැබැයි මොකක්ද වෙලාදී? එහෙමනම් පින්වත් මතක තියාගන්න තියෙන්නේ සතර මහා භූතය. සතර මහා භූතයන්ගේ ක්‍රියාවලියක් තියෙනවා. ඒ තුල විඥානයේ අනුව ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. එන්න ඒක දකින්න සිත සම්මා දිට්ඨිය. හැබැයි සතර මහා භූතයෝ දකින්න නැතුව දැන් ඔය උතන වාඩි කරලා තියෙන මොකද්ද? ඇහැටත් එහෙමයි. කනටත් එහෙමයි. දිවටත් එහෙමයි. ඔය හයේම තියෙන්නේ උන් හතර දෙනාගේ ක්‍රියාවලිය. ඉතුරු ටික ඔක්කොම ගහගොල කොට්ට වගේ ගාව ශරීරයට ඒක එහෙමයි. ඔය ඔක්කොගෙම තියෙන ඔය හතර දෙනාගේ ක්‍රියාවලිය. එතකොට දැන් ඔය වාඩි කරලා තියෙන්නේ සතර මහා භූතයන්ගේ ක්‍රියාවලියක්ද මන්ද? ඒ උනට ඔයගොල්ලෝ කියනවා මම වාඩි වෙලා ඉන්නවා කියලා. ඇත්තද බොරුද? ආන්න ඒක දකින සිත සම්මා දිට්ඨිය. මම වාඩි වෙලා ඉන්නවා කියලා දකින හිත මිත්‍යා දෘෂ්ටි. ආන්න ඒක නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේක මගේ නෙමෙයි. මේ ශක්ති හතරක් එකට ක්‍රියාත්මක කරන එක ඒ ශක්ති හතරේ වෙලා. ඕගොල්ලෝ මොකද කියන්නේ? ගියාත් මේ මම කිව්වේ කනට ගැව්වා ඒ සිතුවිල්ල දුර්වලයි. ආන්තර ශක්ති හතර ක්‍රියාත්මක කරද්දී කන හදන්න බෑ. බුදුහාමුදුරුවෝ කියනවා කන අයිති පුරාණ කර්මයට හදවත. ආන්නික දකින සිත සම්මා දිට්ඨිය. මගේ කන කියලා දකින එක මිත්‍යා දිට්ඨිය. ආන්ගේ හරියට බලන්න පුළුවන් නම් අපිට සම්මා දිට්ඨිය දිගට ගන්න පුළුවන්. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මොකක්ද? මේක දැක්ක කෙනාට අයින් වෙනවලු මොකද සම්මා දිට්ඨියට ආපු කෙනාගෙන් අයින් වෙනවා සැකය. දැන් ඔයගොල්ලන්ට සැකයිද? ඇත්තටම මෙතන ඇහක් තියෙද නැත්නම් භූත හතර දෙනාගේ ක්‍රියාවලියක් තියෙනවා. සැකයිද? සැකයි. තාම සුවර මොකද ඇහැ යන කපලවල ඔතන එක්ක තද ගතියක් තියෙයි, වැగిරෙන ගතියක් තියෙයි, දව ගතියක් තියෙයි. මම අර කිව්වා වගේ ඕන කෝට් එකක් දාමිදී ඒකේ වර්ණ ගන්ධ රස ඕජා කරලා තියෙයි. වර්ණයක් පොඩි රස මාරාරි ලංකවල පොඩි ගලක් ඇති. මොකද චූටි කැලුමක් උමහත් කරනවා මේකේ උදව් කරනවා. එතකොට බුදුහාමුදුරුවෝ සෝවාන් වෙන කෙනාගේ සැකය අයින් වෙලා යනවා. ඇත්තටම මෙතන තියෙන ශක්ති හතරක්මයි. ඕක වෙන ආගමක කොහෙවත් කියන්නේ නැහැ. වෙන ආගමේ කියනවා මොකක් කරාද? අල්ලාහ් අක්බර් නව දෙය. දෙයට බලන්න පුළුවන් නම් ඇහැ. ඔය කොච්චර කිව්වා කීයක් හරි දේවල් ගන්න පුළුවන්. බැයි මම සුවරසක් කළා කියනවා දෙයියට ඇහැමවන්න පුළුවන් නම් ලංකාවේ එකෙක්වත් නැත අන්ධ. ඔය කතරගම දෙයියට දෙන 5000 කුලටිගේ හැටියට කීයක් හරි ඊඩම උගත් තියලා ආරේ උපදීලා ඇහැ හද කරනවා මම මොකද
අපි තරම් බගාව දෙන්න කවුරුත් දක්ෂ නැති නිසා. ඒක නිසා මතක තියාගන්න එහෙම කරන්න බෑ. ඇයි? මෙතන තියෙන ශක්තිය හතරක්. අපිට කියන්න බෑ ද්‍රව ගතියට උඹ හිතපන්. අපිට කියන්න බෑ තද ගතියට උඹ හිතපන් බෑ. ඒගොල්ලෝ උදව්වන ප්‍රත්‍යක්ෂ ධර්මයක් එච්චරයි. ඒක නිසා ඕගොල්ලෝ මොකද කරන්නේ? කන්නාඩිය ගාවට ගිහලා නේද කරන්නේ? කොච්චර ඉලුවත් තද ගතිය සේවලා යන්නේ නවත්තන්න. එහෙනම් ඒක දකින සිත සම්මා දිට්ඨිය. මේක මගේ නුඹ කියන දකින සිත මිත්‍යා දිට්ඨිය. එහෙනම් හරියට දකින්න ඕනේ සෝවාන් වෙන්න. එලසෝදෙන් ආනිද්‍රෝ කියනවා මෙන්න මේ විදිහට මේ රූපේ ඇස කන නාසය දිව ශරීරය කියන්නේම මේ හතර මහා භූතයන්ගේ ක්‍රියාවලිය. මේකෙදි ඒ ක්‍රියාවලිය විසින් ඇති කෙරෙන ක්‍රියාවලිය ආංගර බැසගත් විඥානය. ආංගෙන් දෙන්නුම කියනවා නාම රූප පත්‍ය සලආයතන. හරිද දැනගන්න. සතර මහා භූතයන්ගේ ක්‍රියාවලියක් තිබ්බා. අපි ඒකට කියනවා රූප. ඒ රූපෙට නාමය උදව් කරපු නිසා මොකක් හින්දා ඇති වෙනවද? නාම රූප පත්‍ය සලආයතන කියන්නේ අර දෙන්න සතර මහා භූතය විඥානයක් රැසගත් තැන හැදෙනවාමයි ඇස කන නාසය දිව ශරීරය. ඇත්තද බොරුද? මෙව්වද දෙයි. සලආයතන පත්‍ය නාම රූප. නාම රූප පත්‍ය සලආයතන. සලආයතන පත්‍ය පස්ස කියන්නේ ස්පර්ශ වෙනවා. දැන් සාරුකාම දෙන්න නෑ. හොඳට ආවනේ. දැන් වෙරදිලා හරි සාරුකාම දෙන්න ආවා නම් අපිට උරුමකලස්තර පහළ වුණේම නෑ. ඒ ස්පර්ශ වුණේ. දැන් නිකන් හරි මෙතනින් ඔළුව දැම්මා නම් මගේ ඒ ස්පර්ශ වුණා නම් අපිට සිතුවිලි පහළ වෙන්නේ නෑනේ. දැන් මට සිතුවිලි පහළ වෙනවා අර බෝක්කුවේ යන මාළුවේ මොකක්ද? උරුද ඇහි ගෑවුනා අර ගිනි පෙට්ටිය වගේ තමයි. ගිනි පුර පෙට්ටියේ වැදුනා නම් තමයි කොහෙවත් නැති එකක් කියන්නේ ගිනිදලා නැහැ. ගිනි පෙට්ටියේ තිබෙන්නේ නැහැ. උරේ තිබේ වැදුච්ච නිසා ආවා. ශාරුඛ් ඛාන්ද ආවට දැන් මගේ ඇහි වැදුනා නම් මට ඇති වෙනවා මොකද්ද? සිතුවිලි. බුදුහාමුදුරුවෝ කියනවා නාම රූප පත්‍ය සලආයතන. දැන් තේරෙන්නේ මේ කියන්නේ තේරෙනවද නැද්ද? තේරෙන්නේ නැත්නම් කියනවනේ තවත් ටිකක් කඩලා තවත් ලිහිල් වෙන විදිහට කියලා දෙන්න. මම හිතනවා තේරෙනවා කියලා. ශක්ති හතර තියෙනවද නැද්ද? තියෙනවා. උන් හතර දෙනා උදව් කරන තමයි තියෙන විදිහට දන්නවද? දන්නවා. උන් හතර දෙනා එකෙක් ග්‍රාස්නික කියන්න පුළුවන්ද? බෑ. ඔය වෙනවා. හීතලෙන් කියන්න පුළුවන්ද? බෑ. බුදුහාමුදුරුවෝ කියනවා මේ හතර දෙනාගේ ක්‍රියාවලිය සිද්ධ වෙන නම් උෂ්ණයයි සීතලයි සමව පවතින්න ඕනේ. හරිද වතුද? හා. එහෙමනම් මම කියලා වෙන්නේ නෙවෙයි ඉන්නේ හතර මහා භූතයන්ගේ ක්‍රියාවලිය තමයි සිද්ධ වෙන්නේ. එතකොට අන්නර ඒකට දැස විඥානයේ තුල ඇහැ පිළිබඳව සිත තියෙන පිළිබඳව පිරිසිදු වෙනවා. මේ වගේ ජීවත් වෙලා ඉඳිද්දී ඇස් අන්ධ කරලා නැත්නම් කම් පළලා නැත්නම් කකුල් පළලා දිව පළලා අන්න ඒ සිත අපිරිසුදු වෙලා නැත්නම් ඒ විඥානයේ බහින තැන තියෙන ඒ සතර මහා භූතයෝ හරියට හැදෙනවා. හරියට හැදෙන හින්දා පේනවා. ඇස් අන්ධ කරලා අර සිතුවිල්ලේ ඒ දුර්වලතාවයේ තිබ්බා. ඒක දැස්ස තැන හම්බුණු සතර මහා
භූතයෝ වැඩ කරන්න ගියාම අර හිතුවිල්ලේ දුර්වලයි ඇහැන්නේ. අපි කියනවා අන්ධයි. මොකද උනේ? ඇහැ අන්ධ වුණාද සතර මහා භූතයෝ ක්‍රියා කරන හදන දෙක හරියට හදලා දුන්නේ නැද්ද? ඒ නිසා බුදුහාමුදුරුවෝ කියනවා පෙර කර්මයටයි. එහෙනම් විඥානයයි මේ හතර දෙනා එකතු වීම නිසා අපි කියනවා මොකද්ද? නාම රූප පත්‍ය සලආයතන. මුන් දෙන්න එකතු වෙච්ච හින්දා තමයි මේ හය පිළිුනේ. මේ හය ආපු නිසා ස්පර්ශ වුනේ. සාරූපාමනකට පෙනුනේ මේ හය තිබුණු නිසා. මේ හය ස්පර්ශ වෙච්ච වෙන්න තමයි වින්නේ. මොකද කරන්නේ? සෝකෝල උගේ හමේ සුදු පාට. වල උමයි වදින්නේ. ඔහොමේ වහිතලා මගේ කරගන්න. පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා අල්ලගත්තා. මොකද මගේ කරගන්න. ඒ පස්සේ තණ්හාපච්චය භව තණ්හාපච්චය උපාදාන. උපාදාන කියන්නේ තණ්හාවස තත්ත්වය මගේමයි මට ඕනෙමයි. පෙරදිලා හරි මල්ලෙක් දුන්න නම් පොයිචස් 10 අම්මා තාත්තලා ගහන පොල්ලේ මොළුවට. මට ඕනේ පොයිචස් 10. මගේ කරගන්න තදින් අල්ලගන්නවට කියන උපාදාන. උපාදාන පත්‍ය. උපාදාන කරපු හින්දා භවයට වෙනවා. භවයට වෙනවා. භවපත්‍ය ජාතිපත් තණ්හාපත්‍ය උපාදාන. උපාදානපත්‍ය ජාති. ජාති කියන්නේ මොකද? ඉපදුනා කියන්නේ මොකද? ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස සියල්ල ඕමයි. ඇත්තද? අන්න ඒක නිසා ඒ හතරේ ක්‍රියාවලියක් තමයි සිද්ධ වෙන්නේ කියලා දකින සිත සමාධිය. මගේ කියලා ගන්න එක, එහෙම නැත්නම් ඇහැ කියලා ගන්න එක, කනක් කියලා ගන්න එක, මම කියලා ගන්න එක, අම්මා කියලා කියන එක, තාත්තා කියලා කියන එක. දැන් මෙතන ඔක්කොම තියෙන සතර මහා භූතයෝගේ ක්‍රියාවලියකින් හැදිච්ච දේවල් ටිකක්ද නැත්නම් මෙතන කරුණාව නේද? අනිකුත් කට්ටිය ඔක්කොම නම් වලින් කියන කට්ටිය ඉන්නවා. දැන් මෙතන කරුණෙක් ඉන්නවද? කරුණාව වගේ කෙනෙක් ඉන්නවද? අතර මහා භූතයෝ හදලා දුන්නු ක්‍රියාවක් තියෙනවා. ඊට පස්සේ තියෙන අතර මහා භූතයෝ ඒකෙන් ඇදෙන නාම ධර්ම ටිකක් තියෙන නාම රූප වච්චය. ඔන්න ඔය විදිහට තමයි මේක යන්නේ. එහෙමනම් මේක සැක හැරසේ දැනගත්තා නම් දන්න ගන්නකොටම සැකේ නැති වෙනවා. සැකේ නැති වෙනකොට වෙන්නේව අදහන්න ඕනේ නෑ. අල්ලාහ් අක්බර් දෙයියෝ හැරුවා. ඇත්තට දෙයියෝ හැරුවද? නෑ. එහෙනම් වෙන සුත වෙන ඇදහිලි ඕනේ නෑ. එහෙනම් සෝවාන් වෙනවා කියලා කියන්නේ හිතින් දකින්න දේ හරියට දැක්කනම් ඉතුරු දෙක නිකම්ම ගැලවෙනවා. මේ සතර මහා භූතයන්ගේ ක්‍රියාවලියක් විතරයි මෙතන තියෙන්නේ කියලා දැක්කාට පස්සේ ආයි සතර අපාය මුදින්නේ නැහැ. වහනවා දොරවල් අනිත් තැන්වල දුක්ඛිත තැන්වල. ඇයි? හිත අපිරිසිදු වෙන්නේ නැහැ. මේ ඉන්නේ දීපවංශ නෙවෙයි නම්. ඕගොල්ලෝ ගාවට ගිහිලා සිමෙන්ති පොට්ටයක් දෙන්න. 1000ක් දෙන්න. අඩුපිට කරක් දෙන්න. කෑම ටිකක් දෙන්න. ඉල්ලනවද? දීපවංශ නැතුව සතර මහා භූතයෝ ඉන්නවා නම් ඕගොල්ලෝ දෙන ඒ ඔක්කොම ගත්තත්
මුන් හතර දෙනාගේ ක්‍රියාවලිය නවත්තපු ගමන් දීපවසට ෂොට් එක හරිනා මොකනේ බාරගන්න දුන්නා ඒක දන්න හින්දා මුන් හතර දෙනා කොයි වෙලාවක හරි නවතිනවා කියලා දන්න නිසා උඹ ඕන එකක් ඉල්ලපන් දෙන්නේ මම දන්නවා උඹ ඉල්ලලා හිත දූෂණය කරොත් වැරදිලා හරි ආයතනක හතර මහමුතුේ වැරදිලාව හම්බ වුණොත් මුන් හය දෙනා ආනර ශක්තිය නැතුව දුර්වලලා උපදින්න වෙනවා එනකොට තිරසන් ලෝකවල ඉන්නේ දුර්වල හිත් තියෙනවා මේක දැක්ක එක හිත දුර්වල කරගන්නේ නැහැ වහනවා සතර අපායේ දුරව හැබැයි එයාගේ ගාව කාමරාගයේ පටිගය තියෙනවා සෝවාන් වුණා කියලා කාමයෙන් තියෙන ආසාව එහෙම නැත්නම් පටිගය කීර්තියන ගතිය නැති වෙන්නේ නැහැ ඔයගොල්ලෝ හිතන්නේ සෝවාන් වුණාම පල්ලෙහෙන් යනවා ඔළුව වෙලා ඉපත් වෙන්නේ බිම බලාගෙන යනවා සතුම ඇඳන්නේ කතා කරද්දී අත් දෙකක් දෙකට තියෙනවා කියන්නේ එහෙම එකෙක් නෙවෙයි සෝවාන් වෙච්ච එක සෝවාන් වෙච්ච කෙනාට මේ දැන් ඉන්න ගමන් පොඩි එකක් දානවත් ඇති මල පැන්නම වහිනවත් ඇති ඒ කාමරාගයයි පටිගයයි තියෙනවා කාමරාගයයි පටිගයයි දෙක තුනී කරගෙන යන්න පුළුවන් න ආගාමි අනාගාමි මාර්ගයේ තමයි ඒක සම්පූර්ණව සුද්ධ වෙලා යන්නේ කාමරාගයයි පටිගයයි සුද්ධ කරා නම් යා ඉන්නේ නැහැ මේ කාම ලෝක වලට ඒක නිසා අපි එයාට කියනවා න ආගාමි හෙවත් අනාගාමි හැබැයි එතනින් යාට රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිද්‍යාව කියලා තව පහක් තියෙනවා පුළුවන් නම් මේක දාගෙන රෑ 10ට විතර ඇවිල්ලා මොනවද රූප රාග මොනවද අරූප රාග හොයලා මුම්පත් දෙනාටත් වැඩේ දෙන්න පුළුවන් නම් බුදුහාමුදුරුවෝ කිව්වා වගේ කවුරුම් මේ තව මාස 3කින් අපවත් වෙන්නේ යා බයනතු කියන කොන සිංහෙක් වගේ අනේක ජාති සංසාරං සද්දා විස්සං විසං ගහකාර කංගව ගවේ සන්තෝ දුක්ඛා ජාති පුනප්පුන ගහකාරක දිත්තෝසි පුනගේ හන්නකාහසි සබ්බේ පාපකා භග්ගා ගහක බුද විසංකාරක චන්තිත්තං තණ්හානං කයවං වේජාති තණ්හාව නැති වඩුව තමයි හැබ්බේ විහතරමා භූතයෝ ආය හදන්න දෙන්නේ නැහැ. ඇයි උඹේ එකතු වීමේ සෙල්ලම තියෙන තණ්හාව නිසා. තණ්හාව නිසා හිතේ දුර්වල කරලා ආය වඩුව හදන්න දෙන්නේ නැහැ. ඒක නිසා විකුණන කාර්යය ඇදහැරිය රස්සාව ඇදහැරිය කම අතහැරිය දෙමව්පියෝ දාගත්ත සිවුර ආවා රද්දෙකුට ඇවිල්ලා කියන නියමවටත් තියෙන වරෙන් කියලා දෙන්න අපරාධ කියන බැස්සෝ තීරණ දින පන්සල එන්නේ රද්දෙකුට කට්ටලි කියන්නේ වෙනවා පන්සලට නැන්නේ බුදුහාමුදුරුවෝ කවුරුවත් එන්නේ පන්සලට එන්නේ තරහනේ පන්සලේ හාමුදුරුවෝ තනියෙන් ඉන්නේ ඒක හින්දා බෝධ පූජාව බුද්ධ පූජාව දෙනකොට 28ක දෙනකොට තියෙනවා වරෙන් බන් කියන්නේ බාරම තියන අපි නම් ඉන්නේ ඒකල අඩේ මුෙන්නම නෑ යා යන්න කියලා ගෙදර ගියාම ඒ ගියාද පිළිදෙන්නේ කොහේ ඉන්නේ කොහොමද
ත්‍රිවිධයි. ගැනෙන්නේ කායි කොරොමද කියලා මම දන්නේ. එනේ උන් දෙන්න කවදාවත් මේ අපි ගියාම එන්න පොඩක් ලස්සනයි බා. හැබැයි ඔය හදේම මිනිහට ගෙනියන්න බෑ. ඉඩම හදලා තියෙන්නේ. කරේ තියන්න බෑ. අපේ ගමන හදන්න. යන්න පොඩ්ඩක් බලන්න. ඕනේ. පාන්සල් නෑ. දහම් පාසලත් හදනවා. ළමයි 40ක් ඉන්නවලු නේ. පාසලෙන් නෑ. පොවබන්ත මේ කරගන්න අමාරුයි. අපේ එනේනා තියෙන සදාකෙන් මේ අර පන්සලේ බුද්ධ පූජාවක් කියලා කියන්නේ අර වරෙක් වාසිය ගන්න මේ පන්සල. කතා කරන බැලුවෝ. හැබැයි කියන ඒ දායක සභාවක් තියෙනවා උත්සාහ. මේ අපි යන්නේ කවුරුද? අනේ මංගල සමිනයන මම නම් සාරි. අන්නත් නබව. දායක සභාව වරෙන් යන්නේ සෙට් එකම අරගෙන යනවා. ඊට පස්සේ මෙතන දෙගොල්ලෝ කියන්නේ හදුව කරන වැඩේට කියන්නේ ඒකම එහෙනම් මේ ඉතින් උඹලට ඕන නම් මොකද මම මේ කරන්නේ කිසි කෙනෙක් සත පහක් කියලා කියන්නේ නැහැ. මම ඉගෙන ගත්තත් ඕගොල්ලෝගේ හම් පහක් කියලා කරලා නෙවෙයි. මෙහෙට ආපු දවසේ නම් ඕගොල්ලෝගේ පන්සල හදලා දුන්නා. ඕගොල්ලෝගේ එළවලු 3ක් 4ක් කියලා බත් ටිකක් කෑවා. ඒ අර එතනින් යාට ඇල්බරෙත් එක්ක දුන්නා කියලා කිසි කෙනෙකුට කියන්නේ නැහැ. දුන්නු හැම එකේම ගෙනාව සිමෙන්ති කොට හැදුවා. නැත්නම් වාසලේ නිදු මට හම් වෙලා මම දැන් බලන්න ගියාම දැන් මේ හැමතැනම මෙන්න බලන්න කියලා දෙන ලින්ක් කොහේ. ඒකෙත් තියෙන ඔයගොල්ලෝ හම් කරන පොළ පාටේ කා පාටේ ඒවද දුන්නේ වැඩ කරපුවට නිසා අපේ අම්මා නෑනේ මට උගන්වපු ගුරු නෑනේ මගේ කියලා කවුරුත් නෑනේ අරන් ආවිසුරු තුනයි හෙට ඒ තුන අරන් ගියා නම් සීරෝ වැරද්ද පෙන්නලා දුන්නේ ඒක හදාගත්තා නම් දීපෝන්සට හම්බ වෙන දෙයක් නෑ ඒක හදාගත්ත හින්දා උඹ දිනුම් වෙන්නේ වරද්ද වැරදි කියලා කිව්වේ හැබැයි හිතර දෙන්නේදී වරද්ද පෙන්නලා දෙනකොට කෙලින් කියනවා අය මම දකුණේ බයක් නෑ කොහොමද කෝරු කෙනෙකුට අතින් කටින් ඒක නිසා වැරද්දට කෙලින් වැරද්ද කියනවා හැබැයි මොකද වෙන්නේ කිව්ව ගමන් දෙන්න ඕනේ එහෙම නෑ එනේ උන්ට වරද මන්නස උත්තරය මට නේද ඉතින් ඒක නිසා සෝවාන් වෙනවා කියලා කියන්නේ මේ ක්‍රියාවලිය දැනගන්න. මම මේක කියාගෙන යන්නේ සමහර විට ඇත්තටම මේ මිනිස්සුන්ට ඕනේ නැත්තම් මිනිස්සු මට කියන්නේ නේද බලන්න කියන්නේ මට නෑමවත් මේ මිනිස්සුන්ට බලන්න කියන්නේ මම දැන් මේ සීල් ගන්න නැත්තොත් දානවා ලංකාවේ හොඳම හාමුදුරුවෝ පුළුවන් තරම් ගෙන්නනවා ඕගොල්ලෝ පිළිකර දෙන්නේ නැති හැබැයි ඔය එන හැම හාමුදුරුවන්ටම අටිකර කරලා දුන්නේ මං ගන්න සිවුර පූජකරේ මං ගානේ ඕගොල්ලෝ මුදල් පිළිකර දුන්නා ඇත්ත එහෙම කරලා බණ කිව්වෙ මට නෙමෙයි ඕගොල්ලෝට බණ අහන්න ඕනෙත් නැත්තම් ඕගොල්ලෝට සිල් ගන්න ඕනෙත් නැත්තම් මම කරලා දෙන්නේ මගේ පිළිගරුන්නේ කාමරේ තියෙන විදිහට හිත හදාගන්න එක විතරයි. ඒ නිසා පුරාන්තරන් අල්ලගන්න මේ මිනිස්සුන්ට බල ඕනෙත් නැත්නම් පන්සලට එකතු වෙන්න
එන කෙනාද තමන්ට මොනවාරි සිතුවිලියහම ඒක කරන්න දෙන්නේ නැහැ කියලා දැනුනහම ඒකට ඉන්දියාවක් කඩාගෙන අරගෙන යනවා නම් තවසරයක් පත්‍රයේ ටිකක් දානවා හැර වෙන විකල්පයක් නැහැ. ඒක නිසා හරියට අල්ලගන්න ඉන්නේ තව එකක් දෙකක් වෙන්න පුළුවන් පොරවල් අල්ලගත්තොත් දෙන්න පුළුවන් කාමරාවටයි පඩියටයි. ඒක නිසා හොඳට මතක තියාගන්න මේක ඉවර කරන්නයි ලංකාවේ මෙයාවි. බුද්ධ දේශනාව තියෙන තැන ඉදිරියට එනවා. ඒක අපේ පෙර පින අපිට දාන්න එපා. කඩවැයක් වෙනදගේ සක්විති රජලා සක්‍ර දෙවියෝ වුණත් වැඩක් නැහැ. යාන වාහන කෝටි ප්‍රකෝටි ගණන් කොච්චර තිබ්බත් කිසි දෙයක් ගෙනියන්න බෑ. මොකද මුන් හතර දෙනා ඕන විදිහට ක්‍රියා කරලා ඇති වෙන සිතුවිලි අනුව ඊගාවක් මේ හතර දෙනවා. එදාට ඔය හරගෙන කාර් එකක් නැහැ. ගත්ත උපාදින් නැහැ. හදාගත්ත කේරු සල්ලිත් නැහැ. සිතුවිල්ලට අනුව නරකයි නම් නරක තැනක උප්පත්තිය ලබනවා තමයි. කැමති වුණත් වෙනවනත් වෙනවා. ඉන්දියාවේද ඇමරිකාවේද ඕස්ට්‍රේලියාවේද වෙන ආගමකද අදාළ නැහැ වෙනවා. ඉන්දියාවේ මිනිස්සුන්ගේ ඇහැට පේනවා, මුස්ලිම් මිනිස්සුන්ගේ ඇහැට පේනවා, කාබේ මිනිස්සුන්ගේ ඇහැට පේනවා. හැබැයි ඔය ඇහෙන් කාටවත් අහන්න බැහැ. බුදුහාමුදුරුවෝ නාම රූප ත්‍යාසලයිතනවා. ඒක නිසා මතක තියාගන්න එක වගේ එකමුතු වුණොත් වැරදුනේ අපිට ඒක ප්‍රශ්නයක් නෑ. වරදින්නේ මිනිස්සුන්ට. හැබැයි එකමුතුකම බලය වෙයි. එකමුතු වෙන්න පුළුවන් නම් කොච්චර අභියෝගවස්තාවක් එක වගේ නැගිටින්න පුළුවන් නම් එහෙම කොටසක් හොයාගන්න ලැබුණොත් සියල්ල වෙනස් කරන්න වෙනවා. ඉතින් ඒක නිසා මතක තියාගන්න මේ දවසේද මම හිතන්නේ මම පටන් ගත්තේ 4:10ක් තියලා දලුත් 5 වෙලාව කොහොම වුණත් අද ධර්ම දේශනාව පවත්වනවා. එහෙනම් අපිට සෝවාන් වෙන්න දැන් පැය රූපය ගැන කියලා දෙන්න. ඔය වගේම තමයි හිතත්. ඇහැට පේන නිසා චක්කු සම්පස්ස වේදනා. ඇස සම්බන්ධව එන වේදනාව. කන සම්බන්ධව එන වේදනාව. නාසය සම්බන්ධව එන වේදනාව. ශරීරය සම්බන්ධව එන වේදනාව. ඒ වේදනාව හින්දා ඇති වෙන සංඥාව. සංඥාව නිසා ඇති වෙන උපාදානය. මෙන්න මේ ආකාරයට හරියට දකිනවා නම් සිත් රූපයේ ක්‍රියාවලියත් මේ විදියට සිතේ ක්‍රියාවක් දකිනවා නම් ප්‍රත්‍යක්ෂ වශයෙන් අනුව ගන්නවා මෙතන තියෙන්නේ සිතක ක්‍රියාවකුත් රූපයක පක්‍රියාවකුත් බව. ආන්විත කොට දේවෙනවා නාම රූප වච්චා කෙරේ එතකොට දන්නවා රූපංච නාමංච රූපංච කියන දේ. බුදුහාමුදුරුවෝ මේ මුළු ලෝකෙම ගත්තේ නාම වලටයි රූප වලටයි. ඒක දෙනවා නාමංච රූපංච. වෙන කිසි දෙයක් මේ ලෝකේ නැහැ. ආන්විත කොට ඒ නාමංච රූපංච නිසා සලආයතන හැදෙන බව දන්නවා. ඒ හැදුණු නිසා අර මං කියපු රටාව දන්නවා. මේ දුක් දුක්නසිත වෙලා තියෙන්නේ අපිට නෙමෙයි ඔය භූතයට. ඔය භූතය හදලා දුන්නේ හිත. ඒක නිසා ගොඩක් වෙලා යවන්තන්දී අපේ ඉඳන් ඉන්න මට ඉන්නේ මමත් වටේම ගිහින් බලන ගියාගෙන දැන් එනගම මේ හතරක් යන බණක් තියෙනවා. අද කටහමාරක වල ගාමි මහත්තයලගේ බණක් තියෙනවා. ඉතින් ඒක නිසා පැයකට වඩා බණ කියන්න ලැබුණා. ඒ වගේම එනම් මතක තියාගන්න
තවත් බලන්න නම් YouTube එකේ ගහලා බලන්න අපරාධයේදී පොන්සේ කියලා ඇති බලන්න. දාන එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අහගෙන ඉන්න. පන්සලේ හිටියේ නැත්නම් දාන බණේ හරි අහන්න. කොහොම වුණා වුණත් මතක තියාගන්න අද දවසේ විශේෂයෙන්ම මේ ධර්ම දේශනාවන් පවත්වලා මූල්‍ය මුක්ත පරමාර්ථය උනේ ඒ ධර්ම දේශනා සඳහා දායකත්ව දුන්නේ ක්‍රියාංගිකා දමයන්ති මහත්මයා ඇතුළු පොලිස් සියලු දෙනා විසින් ඒ මිය ගොස් වසර 19ක් වන ඒ කියන්නේ මිය ගිය වසර 19ක් වන කේ.බී. පෙරේරා පියාටත් ඒ දේවති පෙරේරා මෑණියන්ටත් මේ විශේෂ යෝගික කහවලගේ සුනේත්‍රා මහත්මිය විසින් තමන් නමින් මිය පරලොව ගිය මිට වසර දෙකකට කලින් ඒකේ සිරිසෙල පියාටත් ඒ වගේම මිය ගොස් වසර එකමාරක් වන පී.සී. කන්නාගල දෙමව්පියන්ට මෑණියන්ට පින් අනුමෝදන් කිරීම කමල්සේන මහත්මිය විසින් මිය ගිය නිශාන්ත ජයන්ත පුතාට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අවසන් පසලවා දීමේ හේමන්ත මහත්මියන්ට පෞලේසන්ට සිත ප්‍රාර්ථනා කිරීමත් කියන කටයුතු තමයි මේ ධර්ම දේශනාව තුළින් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඒ ඇති කරගත්ත වූ ආමක කුසල ශක්තියන් අපි නමින් මේ පරිවර්තනයට දෙනු ඒ සියලු දෙනාට මේ පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා කියලා හිතේ තියාගෙන ඉදම් වේ ඥාතියන් භූතෝ සිතා ඥාතෝ කියන ගාථාව කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ විහාරස්ථානයේ ගෝලෝ විමට වෙන්නා දෙවියන්ට සාදු කරනවා. මේ විහාරස්ථානයේ ගෝලෝ විමට වෙන්නා දෙවියන්ට ඒ වගේම අපි ජීවත් වෙනා අපේ නිවාස අධික ගෝලෝ විමට වෙන්නා දෙවියන්ට මේ පින් හේතු වේවා වාසනාව වේවා. මේ සිරුම් මොඩ දෙවුන මේ පින් අපි අනුමෝදන් කරනවා. මොදා වේවා කියලා හිතේ තියාගෙන ආකාශත්ත චුම්මකා වෙන ගාතාවක් කියනවා. ඒ වගේම තමයි සතරවරන් දෙවියන් ඇතුළු ඉන්ද්‍රාදී සමස්ත දේවරාජ සමූහයක් වෙනසයි. සියලු දෙනාටම මේ පින් අපි අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා කියලා හිතේ තියාගෙන සියලු දෙවියන්ගේ දේව තේජව බලයෙන් මේ සියලුන්ගේ ඒ පොල් සංස්ථාවල් කරන කෙනෙක්ගේ රක්ෂා කටයුතු දියුණුවෙන් දියුණුවටපත් වෙනසත් වෙල හිලනාම භූතලවත් කරනවා. ඒවත් දියුණුවෙන් දියුණුවටපත් වෙනසත් ඒ වගේම ඇතිවේති වෙනා උග්‍රහදෝෂ ප්‍රදෝෂ මුසලේවා දෙනවා. ඒ වල දුරින් මුක්ත වෙලා යනටත් මේ පින් හේතු වේවා වාසනාව වේවා කියලා හිතේ තියාගෙන සියලු සමස්ත දේවරාජ සමූහයට පින් අනුමෝදන් කිරීම සඳහා එක්තාවචාචාමෙහි සම්පදන් පුජ සම්පදන් කියන ගාථාවක් කියන ඒ වගේම තමයි අපි උපදින සෑම වගේදීම අපිට මේ පොද සත්පුරුෂයන් ලැබෙනවා. විශේෂයෙන් බුද්ධ දේශනාව බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේ රහතන් වහන්සේලා මොගෙනවා නම් මේ දුක ඒත් පිළිවෙල කරගෙන විදි කියලා යනවා. ඒක නිසා සත්පුරුෂ ජීවිතේ ලැබෙන්නේ පෙරපිනකට. ඒ වගේම තමයි හොඳ අම්ම කෙනෙක් වඩාව අපිට අපි ගමන
අවශ්‍ය ලබා ගන්න පුළුවන්. නැත්නම් වැඩලා වෙලාවේ තක්කාර විලි පහක් කියවන ඉති. අනුග විතර වෙලාවේ මොනවා හරි වෙලා උපදී. එහෙම නැත්නම් හම්බෙච්ච ගමන් කෝච්චිය දාලා යන අම්මගෙන් කමුණොත් හරියට හරි. නැත්නම් තාත්තා හැමදාම රට කනමදේ වගේ බීගිනීන කෙනෙක් හම්බුනා නම් සෝ එතකොට වලින්දිම ඉන්න පුළුවන්. ඒක නිසා උපදී සෑම භවයකදීම මේ සත්පුරුෂය උදාහරණ කෙනෙක් හොඳ තාත්තා කෙනෙක් හොඳ ගුරුවරු ඒ වගේ දේවල් අපිට ලබන්නට පින් මේ පින් හේතු වේවා. කල්යාණ මිත්‍ර සේවනයේ උපදින සෑම භවයකදීම අපිට ලබා ගන්නට මේ පින් හේතු වේවා වාසනාව වේවා කියලා තියාගෙන ඉමිනා පුණ්‍ය කම්මේන මාමේ භව සමාලෝකෙන් ගාතාවක් කියන්නේ. Sabbitiyo himachantu sabbaloko vinasatu mate bhavatantarayo sukhi dīgāyako bhava sabba mangalam rakkantu sabba devata sabba buddhanubhavena sabba dhammanubhavena sabba sanghanubhavena sada sukti bhavantu te abhivadansi visse niccam vajrapachayino Cattaro dhamma vaddanti ayavanno sukham balang ayavaro sampatti sabba sampatti mevaca ato nibbana sampatti vinati